මම අනුජ කොඩිකාර Java Institute for Advanced Technology මාතර බ්‍රාන්ච් එකේ චීට වැඩි තමයි ඉගෙන ගන්නෙ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද හෝම් පේජ් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න කියලා. ඒතර අපි කතා කරා හෝම් පේජ් එක ඩිසයින් කරගන්න විදිය ගැන. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද ඩිසයින් කරගත්තු හෝම් පේජ් එක ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ මේ විදියට අපි මෙතනදී මේ කර්සර් එකේ තියෙන මේ items මේවා කලින් අපි දාගෙන තිබ්බේ මැනුවල් කෝඩ් එක ඇතුළෙන්මයි දාගෙන තිබ්බේ. ඒතකොට මේ පාර්ට් එක අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ කස්ටමර්ස්ලා කියන දේවල්. ඒ කියන්නේ අපේ සෙලර්ස්ලාගෙන් බඩු ගත්තු කට්ටිය يعني බයර්ස්ලා මෙතන දාන කමෙන්ට්ස් and සෙලර්ස්ලා මෙතන දාන කමෙන්ට්ස් ඔක්කොම මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී අපි මෙතනට දාලා තිබ්බේ ඩෙමෝ ඩේටා ටිකක් මේවා දැන් රියල් ඩේටා විදියට මෙතනදී පෙන්නනවා. මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් පාර්ට් එකෙන් දැන් කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය දේවල් ටික කොහොමද හදාගත්තේ කියලා බලමු. එතකොට ඔය පාර්ට් එක බලන්න කලින් අද අපි අපේ ඩේටාබේස් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරගත්තා. එතකොට අපි අද අපේ ඩේටාබේස් එකට මුලින්ම product කියලා product table එකක් ඇඩ් කරගත්තා. එතකොට මේ product table එකේ අපේ තියෙනවා ID එක, ඒ වගේම මෙතන තියෙනවා users එක්ක මෙතනදී අපි one to many relationship එකක් දාගොහින්තු හින්දා user ID එක අපිට seller ID එක වෙනස් කරගත්තා. ඒක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ title එක, description එක, price එක, image URL, created, updated කියලා අපි product එකට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව හදාගත්තා feedback එක, කියන්නේ customer ගේ review එක ගන්න. මෙතනදී අපි හදාගෙන තියෙනවා ID එක, ඒ වගේම user ID එක අරගෙන තියෙනවා. user table එකත් one to many relationship එකක් දාලා, ඒ වගේම product table එකත් එක්ක one to many relationship එකක් දාලා product ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ රෙකටින් අරගෙන තියෙනවා, message අරගෙන තියෙනවා, is featured කියලා අරගෙන තියෙනවා. මේක මොකටද ගත්තේ කියලා මම ඉස්සරහදී කියන්නම්. create at කියලා අරගෙන තියෙනවා, update at එක අරන් තියෙනවා. ඊට පස්සේ අපි order ටික ගන්න වෙනම හදාගෙන තියෙන order table එකක්. ඒකෙදී අපි ID එක අරන් තියෙනවා, token content ID එක. ඊට පස්සේ user ID එක අරන් තියෙනවා, user table එකත් one to many relationship එකක්. ඊට පස්සේ product ID එක අරන් තියෙනවා, product table එකත් එක one to many relationship එකක් දාලා. ඊට total amount එක අරන් තියෙනවා, status එක, created, updated කියලා විදිහට අරගෙන තියෙනවා. එතකොට ඔක තමයි අද දවසේ අපි database එක කරගත්තු main updates ටික. එතකොට ඕක අපිට බලා ගන්න පුළුවන් අපේ head එකෙත් මෙන්න මේ විදිහට අපේ tables ටික අපි workbench එකෙන් හදාගත්තු ටික synchronize කරාම අපේ head SQL එකෙත් මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා ඒ tables ටික. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් product table එක. මෙතනදී product table එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපිට මෙතනදී බලා ගන්න පුළුවන් order table එක, ඒ වගේම feedback table එක මේ විදිහට මෙතනදී තියෙනවා. එතකොට බලමු කොහොමද මේ code කරගත්තේ කියලා. එතකොට අපිට මෙන්න මෙතෙන් ඔයාලා බලන්න පුළුවන් code එකට අපේ home එකේ අපි මෙතනදී අපි දැන් මේ database එකෙන් data ගන්න යද්දී අපිට ඕන වෙනවා database එකට connection එකක්. ඒතර අපි connection එක දාගෙන තියෙනවා header එකට. අපි connection එක දාගෙන තියෙනවා header එකේ උඩට මේ තියෙන require db-connection.php කියලා header එකට දාගෙන තියෙනවා. එතකොට header එකකින් home එකට link වෙලා තියෙන්නේ. මොකද header එක home එකට link කරලා තියෙන හින්දා මේකේ තියෙන සියලු මේ වෙනවා එතනට. ඒතර home එකට මේ connection එක link වෙලා තියෙන්නේ. ඒතර අපි ආවොත් home එකට මෙතනදී අපි දාගෙන තියෙනවා මේ විදිහට. අපි උඩින්ම include කරගෙන තියෙන header එක. ඒකින් තමයි අපිට අවිල්ල තියෙන්නේ connection.php එකට link එක. ඊට පස්සේ මෙතන දාගෙන තියෙනවා අපේ $product result කියලා එකක් දාලා අපි database එක search එකක් දාගෙන තියෙනවා. database එකට search එකක් දාගෙන අපි select කරගෙන තියෙනවා p id එක, p title එක, p description එක, p price, p image URL, u f name, count එකක් දාලා f id එක, as review count. ඒ කියන්නේ FID count FID කියන එක review count එක විදියට ගන්න. ඊට පස්සේ දාගෙන තියෙනවා කොලස් එකක් දාලා මෙතෙන්දී අපි කොලස් එකක් දාලා AVG එකක් දාලා තියෙනවා F rating කියන එක ගන්න AVG rating කියලා from product එකෙන්. එතකොට අපිට බලන්න මෙතන තියෙන P කියලා. ඒ කියන්නේ මේ product table එකට තමයි අපි P කියලා කෙටි කරලා දාගෙන තියෙන්නේ. ඒතර මෙතනදී කියලා තියෙන්නේ P එකේ ID එක, කියන්නේ product table ID, product table title, product table description, product price, product table image URL එක. ඊට පස්සේ අපිට කියනවා join user u. එහෙනම් මෙන්න මේ user කියන එකට තමයි u කියලා දාගෙන තියෙන්නේ. මෙන්න මේ user කියන එකට තමයි u කියලා දාගෙන තියෙන්නේ. එහෙනම් අපිට මෙතන තියෙනවා uf name,
විදිහට තියෙනවා. එතකොට මෙතනදී අපි දාගෙන තියෙනවා on p seller id එක කියන්නේ product table එකේ තියෙන seller id එක. ඊට පස්සේ u id කියන්නේ user ගේ id එක සමාන වෙන්න ඕන. මේ join එකේදී අපි කියනවා user කියන එකේ id එක product table එකේ seller id එකට match වෙන්න ඕන. ඉතින් දාගෙන තියෙනවා left join එකක්. left join එකක් දාගෙන මෙතනදී feedback f එහෙනම් මෙන්න මේ count එකේ තියෙන fid කියන එක වෙනද කියන්නේ feedback එකේ තියෙන id එක. ඊට පස්සේ මේ class එකේ තියෙන avg එක feedback එකේ තියෙන rating එක. ඔය විදිහට අරගෙන තියෙනවා. එතකොට on එහෙම left join වෙද්දී අපි කියනවා product table එකේ id එකත් එක්ක feedback table එකේ product id එක match වෙන්න ඕන කියලා. group කරලා තියෙනවා මෙතනදී group by product id එකට අනුව limit කරලා තියෙනවා 6 වලට. limit කරනවා 6 එකට. එතකොට ඔන්න ඔය කෝඩ් එක run වෙලා ඉන්න serum data අපි දා ගන්නවා $product result කියන එකට. අපි මෙතනදී දාගෙන තියෙනවා $products කියලා empty එකක් දාගෙන මෙතනදී if එකක් දාලා බලනවා $product results and $product results එකේ number rows ගන්න බිඳුවලා විශාලද කියලා. එහෙමනම් අපි මෙතනදී while එකක් දාගෙන කියනවා $product කියන එක equal කරන්න $product කියන එකට equal කරලා ගන්න $product result එකේ තියෙන fetch කියන්නේ $product result එකට fetch sock එකක් දාලා ඒකේ තියෙන serum data එකෙන් දාගන්න $product කියන එකට කියලා කියනවා. එතකොට මෙතනදී තියෙන products මෙතනදී තියෙන products plural form එකෙන් තියෙන මෙතන තියෙන product. එතකොට ඔය දෙකක් product කියලා තියෙන මෙතනදී while එක තුල තමයි product එක දාගෙන තියෙන්නේ. එතනදී අපි කියනවා product result එකේ තියෙන serum data එක fetch sock එකම අරගෙන $product කියන එක ගන්න කියලා. අපි මෙතනදී දාගෙන තියෙනවා අර මෙතනින් හදාගත්තු empty එකට $products කියන එකට $products කියන එකට equal කරනවා $product කියන එකට. එතකොට මෙතනදී මේ $product එකේ තියෙන දේ යටි දාගන්න $products කියන එකට. එතකොට දැන් මේ $products කියන එකේ තමයි සියලුම date ටික තියෙන්නේ මෙතනදී ආපු. ඊට පස්සේ අපි කියනවා පල්ලෙහාට ඇවිල්ලා අපි මෙතනදී ආයි දා ගන්නවා database එකට search එකක්. database එක search දානවා. මේ database search දැරීමේ අරමුණ තමයි අපේ testimonials ටික ගන්න එක. يعني feedback table එකෙන් testimonials ටික ගන්න එක. කලින් අපි දැම්මේ product table එකෙන් date ටික ගන්න ඕනේ හින්දා. කියන්නේ ඒ data ටික අවශ්‍ය වෙන අපිට ගොඩක් වෙලාවට cursor එකට මේ මේකයි තිබෙනා මෙතන ඉඳන් testimonial එකට අදාළ දේවල් ඉඳන් ගන්න යන්න. එතකොට මෙතෙන් දාගෙන database search එක select f rating f message u f name u l name u id u p avatar url කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ from feedback f එහෙනම් මෙන්න මේ f එක ආවේ feedback කියන table එකෙන්. table එකට කියවම තමයි f කියන එක ගත්තේ. එතකොට මෙතෙන් දාගෙන තියෙනවා feedback table එකේ rating feedback message u ඊට පස්සේ මෙතෙන් දාගෙන තියෙනවා join user u එහෙනම් මේ user කියන table එක තමයි u කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ user table එකේ f name එක user table එකේ l name එක user table එකේ id එක කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ on එකක් දාලා තියෙනවා f එකේ user id කියන්නේ feedback table එකේ user id එකත් එක්ක equal වෙන්න ඕන feedback table එකේ user id එකත් එක්ක equal වෙන්න ඕන user table එකේ id එක. user table එකේ id එක equal වෙන්න ඕන. so then left join එකක් දාගෙන තියෙනවා user profile table එකේ user profile table එකේ up එක තියෙනවා. එතකොට මේ user profile table කියන එකත් අපි workbench එකේදී update කරගත්තා. මේ තියෙන එක user profile කියලා එකක් user section එකේ අපි දාගත්තා. ඒකෙදී අපි user table එකත් එක්ක one to one relationship එකක් දාලා තියෙනවා. ඒ වගේම avatar URL එක පාවිච්චි කරලා තියෙනවා. ඒ දේ දාලා තියෙනවා. එතකොට අපි මෙතනදී ඒකත් පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි මේ up එක දාලා තියෙන. ඒතර අපි මෙතනදී කියනවා මේ තියෙන්නේ user profile කියන එකේ avatar URL එක ගන්න කියලා මෙතනදී කියනවා. ඊට පස්සේ අපි මෙතනදී on එකක් දාගෙන තියෙනවා user table එකේ id එකත් එක්ක user profile එකේ user id එක match වෙන්න ඕන කියලා කියනවා. වෙයා කොහමද එතකොට date එක ගන්න කොහමද feedback table එකේ is featured කියලා තියෙනවා. database table අපේ feedback එකේ database එකේ feedback table එකේ තියෙන is featured කියලා එකක්. මෙන්න මේ is featured කියන එකේ එකට සමානව විතරයි ගන්නෙ. එකට සමානව විතරයි ගන්නෙ. is featured එකේ එකට සමානව විතරයි ගන්නෙ. කියලා කියන limit කරලා තියෙනවා තුනකට. limit කරලා තියෙනවා තුනකට. අන්න ඔය query run line serum data එකෙන් දාගෙන තියෙනවා $testimonial result කියන එකට. ඊට පස්සේ අපි දැන් $testimonial කියන එක empty අරගෙන අපි දැන් if එකක් දාලා බලනවා කලින් වගේම $testimonial result and $testimonial number rows එක බිඳුරා විශාලද කියලා. එහෙමනම් අපි කියනවා while එකක් දාලා කලින් වගේම $testimonial
equal කරලා ඒ කියන්නේ fetches $testimonial result කියන fetches ඔක්කයක් දාලා ඒක දිහා rate එක ගන්න $testimonial කියන එකට කියලා. ඊට පස්සේ අපි මෙතනදී $testimonials කියන එක equal කරන් තියනවා $testimonial කියන එකට. මෙතනදී plural and singular දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඔය දෙක. ඊට පස්සේ අපි මෙතනදී අරගෙන තියෙනවා ස්ටැටිස්ටික් ගන්න යන්නේ ස්ටැටිස්ටික්. ඒතකොට ස්ටැටිස්ටික් ගන්න ගියන් පස්සේ මෙතනදී අපි දාගෙන තියෙනවා $user result කියන්නේ database එකේ search එකක් දාගෙන select count එක ගන්න distinct එකක් දාලා තියෙනවා id එක as total users from user කියන්නේ user table එකේ තියෙන IDs ටික ගන්න distinct කියන්නේ එක id එකක් ඒ කියන්නේ එක user කෙනෙක්ගේ id එකක් ගන්න කියන්නේ users ලගේ IDs ටික ගන්න ඉතින් අපි දාගෙන තියෙනවා database එකට search එකක් select count distinct id as total users from user කියන්නේ user table එකේ තියෙන IDs ටික ගන්න total users කියන නමින් අරගෙන එක දාගන්න කියනවා $user result කියන එකට. ඊට පස්සේ අපි අරගෙන තියෙනවා database එකට search එකක් දාලා select count id කියන id එක count කරන්න from product table එකෙන් product table එකෙන් තියෙන IDs ටික count කරන්න කියනවා. ඒක total products කියන එකට දාගන්න කියලා කියනවා. ඒ වගේම අපි දාගෙන දෙනවා products count result කියන variable එකට දාගෙන තියෙනවා. එනිසා මෙතනදී database එකට ආයෙ search එකක් දාලා දිනවා select average avg rating as avg rating කියන එකට දාගන්න කියලා කියනවා. ඒ වගේම from feedback කියන table එකේ average rating එකට avg rating එක ගන්න දාගන්න කියනවා $feedback status result කියන එකට. ඊට පස්සේ මෙතනදී ආයෙ database එකට search එකක් දාගෙන තියෙනවා select count id එක count කරන්න as total orders ඊට පස්සේ තව එකක් කරන් තියෙනවා sum total amount කියන්නේ total amount එකේ sum එක as total revenue මෙතනදී IDs ටික total orders විදියට ගන්න total amount එකේ sum එක total revenue විදියට ගන්න මොන table එකෙන්ද order table එකෙන් from order table එකෙන් ගන්න ඒ data ටික ඔක්කොම දාගන්න order status result කියන එකට. ඊට පස්සේ අපි මෙතන යටින් දාගෙන තියෙනවා $user total users කියන එකට දාගෙන තියෙනවා total users කියන එකට දාගෙන තියෙනවා මෙතනදී $user result and $row කියන සමාන වෙන්න ඕන $user result එකට fetches ඔක්කයක් දාගෙන data වලට. ඒ කියන්නේ $users total users කියන එකට අපි දාගෙන තියෙන්නේ $user result and $row කියන එක සමාන වෙන්න ඕන equal වෙන්න ඕන $user result එකට. ඒ කියන්නේ මෙන්න මෙතනින් එන user result එකට එන ඒකේ තියෙන data වලට කියන්නේ fetches ඔක්කෙන් එන data වලට නැත්තම් අපි කියනවා $row එකේ තියෙන 0 කියලා. එතකොට ඔන්න ඔය විදිහට product එකක් දාගෙන දෙනවා $product count result and $row එකේ $product count result එක fetches ඔක්කයක් දාගෙන data වලට මෙතනදී අපි දාගෙන තියෙනවා ඒක දාන්න total products කීයද ඊට පස්සේ average rating එක $product $feedback average rating and $feedback status result and $row $feedback status result එක fetches ඔක්කයක් දාගෙන ඊට පස්සේ round එකක් දාගෙන තියෙනවා මෙතනදී avg rating එක බෙදන්න ඕන 5න් කියලා දාගෙන තියෙනවා avg rating එක බෙදන්න ඕන 5න් ඊට පස්සේ ගුණ කරන්න ඕන 100න් කියලා දාගෙන තියෙනවා ඊට පස්සේ මෙතනදී අපි එහෙම නැත්නම් 0 කියලා කියනවා. ඊට මෙතනදී total orders කියන එක දාගෙන තියෙනවා orders status result and $row කියන එක equal order status result එක fetches ඔක්කයක් දාගෙන data වලට. එතකොට එහෙමනම් අපි කියනවා $row කියන එක දාගන්න ඕන total orders එක නැත්තම් 0. total revenue එකෙත් එහෙමයි order status result එකට and $row කියන එකේ order status result එක fetches ඔක්කයක් දාගෙන data වලට. ඒක එහෙමනම් අපි interval එකක් දාගෙන තියෙනවා $row කියන එක total revenue එක බෙදන්න ඕන මිලියනෙන්. අපි මෙතනදී millions වලින් දැන් පෙන්නන්න යන්නේ. ඔයාලට පේනවාද මෙතනදී අපි millions වලින් දැන් පෙන්නන්න යන්නේ. එතකොට million වලින් බෙදනවා. එතකොට million වලින් බෙදනවා නැත්නම් 0 කරලා තියෙනවා.
ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපි අපිට ඕන data ටික උඩදී හදා ගන්නවා. ඒ කියන්නේ අපිට පල්ලෙහාදී අපිට home එකේදී දා ගන්න ඕන data අපි ඔන්න ඔය විදිහට උඩදී හදා ගන්නවා. ඒතකොට දැන් අපි ඔක්කොම හදාගෙන ඉඳලා දැන් අපිට දෙන්නේ යටින් දාන්න. ඒත් අපි මෙහෙම එනවා අපි carousel එකේ තමයි කරන්න යන්නේ. අපි carousel එකේ items වලට ඇවිල්ලා මෙන්න මෙතන PHP step දා ගන්නවා. දාගෙන if එකක් දාලා මෙතනදී බලනවා count එකේ $products එක බිඳුවල විශාලද කියලා. count කරනවා $products එකේ බිඳුවල විශාලවෙන් තියෙනවා. එකක් හරි තියෙනවා කියලා බලනවා. එහෙමනම් අපි මෙතනදී $PHP PHP step එක ආයි open කරලා for each එකක් දානවා. for each එකක් දාලා අපි මෙතනදී $products as $product කියලා අරගෙන $products as $product කියලා අරගෙන අපි මෙතනදී දාගන්නවා අපේ div tag දෙකක් ඇතුලේ අපේ අර කලින් දාලා තිබිච්ච cursor item එකකට දාලා div සම්පූර්ණ div එකක් දාගන්නවා. එතකොට ඒක ඇතුලේ div class එකක් තියෙනවා. ඊට පස්සේ image එක තියෙනවා. ඊට පස්සේ title, description, price, average rating, review count ඔය ඔක්කොම තියෙන විදිහට එක div tag එකක් දාගන්නවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට වල් පේනවා. ඇති මෙතනදී සම්පූර්ණයෙන්ම cover වෙන විදිහට මෙන්න මේ වගේ සම්පූර්ණයක් තමයි දාගන්නේ. ඊට පස්සේ අපි මෙතනදී දාගෙන තියෙනවා මෙන්න මෙතනදී අපි දාගෙන තියෙන image එක වෙනුවට echo php දාලා echo කරන්න කියනවා $product එකේ තියෙන image URL එක. ඒතකොට $product කියලා කියන්නේ මම මෙතන උඩට අවිල්ල පෙන්නන්නම්. $product කියලා කියන්නේ මෙන්න මෙතනදී අපි හදාගත්තු මෙන්න මේ විදිහට මේක. ඒතකොට $product වල තියෙන image URL එක දාන්න කියලා කියනවා. $product වල තියෙන image URL එක දාන්න කියලා කියනවා. එතකොට එතෙන්දී අපි image URL එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී කියනවා $product වල තියෙන title එක echo කරන්න කියනවා. ඊට පස්සේ $product වල තියෙන description එක echo කරන්න කියනවා. description එක තියෙන තැනට ඊට පස්සේ අපි මෙතනදී price එක echo කරන්න කියන තැන price එක පෙන්වන තැනට ඒතකොට ඉස්සරහින් RS ඉතුරු කරලා තමයි අපි PHP tag එක දාලා මේක echo කරන්න යන්නේ. ඊට පස්සේ අපි මෙතනදී star mark එකක් ඉතුරු කරලා මෙතනදී අපි දාලා තියෙනවා echo කරන්න round කරලා තියෙනවා average rating එක precision එක දාගෙන තියෙනවා එකක් විදියට. කියන්නේ එකකට දාගෙන තියෙනවා දශම ස්ථාන එකකට දාගෙන තියෙනවා. එතකොට round කරලා දශම ස්ථාන එකකට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී අපි දාගෙන තියෙනවා review count එක. දාගෙන තියෙනවා $product එකේ තියෙන review count එක මෙතෙන්දී අරගෙන තියෙන echo කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදියට ඔය ටික දාගත්තාම පස්සේ අපි මෙතෙන්දී අපේ for each එක ඉවර කරනවා. කියන්නේ සම්පූර්ණ මේ div එක ඉවර වෙලා අපි for each එක end කරනවා. ඒ කියන්නේ end for each එක දා ගන්නවා PHP tag ඇතුලේ. ඊට පස්සේ මෙතනදී else එක. කියන්නේ මේක මෙහෙම එකක් නැත්තම් මේ if එක true නැත්තම් මෙන්න මෙතනදී මේ පටන් ගන්න if එක. මෙන්න මේ if එක true නැත්තම් ඒ කියන්නේ එහෙම count එහෙම table එක ඇතුලේ product table එක ඇතුලේ එහෙම මේ products තිබ්බේ නැත්තම් අපි කියනවා else එක ඇතුලේ පෙන්වන්න ඕන div class එකක් දාලා මේ විදියට paragraph එක ඇතුලේ පෙන්වන්න ඕන no products available yet check back soon කියලා. ඔන්න ඔය විදිහට පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ අපි else එක end if එකක් දාලා ඉවර කරලා දානවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපේ cursor එක පෙන්වන්නේ. එතකොට අපි මෙතනදී ඇවිල්ලා බැලුවොත් පල්ලෙහාට ඊළඟට අපිට තියෙනවා මේ විදිහට මෙතනදී testimonial section එක. එතකොට මෙතනදී අපි දාගෙන තියෙනවා PHP stack ඇතුලේ if එකක් දාලා count කරනවා අර විදිහටම testimonials එක බිඳුවල විශාලද කියලා. එහෙමනම් අපි for each එකක් දාගෙන මෙතනදී testimonials as idx testimonial කියලා දාගෙන තියෙනවා. මෙතනදී අර loop එකක් වගේ run කර මෙතනදී දාන්න තමයි කියන්නේ. එතකොට මෙතනදී දාගෙන තියෙනවා div class එකක්. ඊට පස්සේ මෙතනදී දාගෙන තියෙනවා අර කලින් වගේම div සම්පූර්ණ div එකක් අරගෙන මෙතනට දාගෙන තියෙනවා. ඒ div එක තුල තියෙනවා අපිට image එක. අපි එතකොට මෙතනදී කරන්නේ අපේ testimonial කියන එකේ තියෙන testimonial කියලා අපි මෙතන උඩියක් හදාගත්තා. ඔයාලට මතක ඇති මෙන්න මෙතන හදාගත්ත testimonial කියලා එකක් මේ තියෙන්නේ. මෙන්න මේ testimonial කියන එක ගත්තා. අන්න ඒකේ තියෙන testimonial කියන එකේ තියෙන මෙතනදී අපි කියනවා මේ testimonial කියන එකේ තියෙන මේ testimonial කියන එකේ තියෙන avatar URL එක මෙතනදී දාන්න කියලා කියනවා. avatar URL මෙතන දාන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනදී f name එක, ඒ වගේම l name එක පොඩි හිංසක් තියලා පෙන්නන්න කියලා කියනවා. echo කරන්න කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී දාගෙන තියෙනවා අපි මෙන්න මේ විදියට
ෆෝ එකක් දාලා ඩොලරයි බිඳුවට සමාන කරනවා. ඊට පස්සේ අපි මෙතනදී බලනවා ඩොලරයි කියන කුඩාද ටෙස්ටිමෝනියල් එකේ තියෙන රේටින් රිසල්ට් වඩා. කුඩා නම් අපි කියනවා ඩොලරයි කියන එකට එකක් එකතු කරලා මේක දිගට මේ ෆෝ එක දුවන්න ෆෝල්ස් වෙනකම්. එතකොට මෙතනදී ඩොලර් ස්ටාර් කියන එක මෙතනදී පෙන්වන්න කියලා කියනවා. එතකොට මෙතනදී අපි ඩොලර් ස්ටාර් කියන එකට මෙන්න මේක දාගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනදී අපි අපේ මෙතනදී අපි ඩොලර් ස්ටාර්ස් එම්ටි කරලා තියෙන. එතකොට මෙතනදී අපි ඩොලර් ස්ටාර්ස් කියන එක මේ තරුව දාගන්න කියලා කියනවා. ස්ටාර් මාක් එක, ස්ටාර් ඉමෝජි එක. ඊට පස්සේ මෙතනදී ස්ටාර්ස් ටික එකෝ කරන්න කියලා කියනවා. එතකොට ඔන්න ඔය තමයි අපි එතනදී අර රේටින් එක පෙන්වන්නේ. ඊට පස්සේ අපි මෙතනට දාගෙන තියෙනවා ටෙස්ටිමෝනියල් එකේ තියෙන මැසේජ් එක. ඉතින් මෙතනදී for each එක එන්ඩ් කරලා මෙතනදී else එක කියන්නේ මෙහෙම එකක් නැත්තම් මෙහෙම නැත්තම් අපි කියනවා no testimonial yet please be first to leave a review කියලා. ඒතර ඔන්න ඔය විදිහට කියනවා. ඊට පස්සේ මෙතනදී අපි indif එකක් දාගෙන ඒක ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ අපි stats එකට ආවොත් stats වල තියෙනවා මෙන්න මේ විදිහට මෙතනදී අපි දාගෙන තියෙනවා එකෝ කරන් තියෙනවා number format එකක් විදියට total users. ඊට පස්සේ මෙතනදී එකෝ කරන් තියෙනවා number format එකක් විදියට total products. ඊට පස්සේ මෙතනදී අපි එකෝ කරන් තියෙනවා AVG rating එක. ඊට පස්සේ අපි මෙතනට දාගෙන තියෙනවා එකෝ කරන් තියෙනවා number format එකක් විදියට total revenue එක. එතකොට ඔන්න ඔය විදිහට දාගෙන තියෙනවා. එතකොට ඔය ටික උඩදී අපි හදාගත්තා මම කලින් පෙන්නුවා. මෙන්න මෙතන ඔය ටික තමයි මේ හදාගත්තේ අපි. එතකොට මෙන්න මේ තැන්වල අපි හදාගත්තේ ඔන්න ඔය දේවල් ටික තමයි. මෙන්න මේකේ අපි හදාගත්ත ඔන්න ඔය දේවල් ටික. එතකොට අපි ස්ටැට්ස් ටික එතනට දාගෙන තියෙනවා මේ විදියට. මෙතනදී අපි ස්ටැට්ස් ටික දාගෙන තියෙනවා මේ විදියට. එතකොට ඔහොම තමයි අපි හෝම් පේජ් එකේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක කරේ. එතකොට ඔයාලට පේනදී හෝම් පේජ් එකට ආවෙන් පස්සේ මෙතන අපිට ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන කර්සල් එක. ඊට පස්සේ කැටගරි එක අපි කොහොමත් මෙහෙම තමයි තියන්නේ. එතකොට ඊට පස්සේ රිවිව්ස් ටික තමයි ආයි ප්‍රෝග්‍රෑම් වෙද්දී කියන්නේ අප්ඩේට් එකක් වෙනවා නම් අප්ඩේට් වෙන්නේ ඒ ටික. ඊට පස්සේ මෙතනදී අපේ ස්ටැට්ස් ඒ කියන්නේ මෙතනදී අපිට ස්ටැට්ස් ටික පෙන්නනවා. ඊට පස්සේ ඔය ටික තමයි. එතකොට මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතනදී මම මෙන්න මේ කමෙන්ට් එකේ තියෙන රිවිව් එක මම මෙතනට ඇවිල්ලා අපි ෆීඩ්බැක් වලට ඇවිල්ලා අපිට පුළුවන් රිවිව් රේටින් එක අඩු කරන්න. එතකොට මම මෙන්න මේ රේටින් එක අඩු කරනවා. මම මෙන්න මේ රේටින් එක අඩු කරලා පෙන්නන්නම්. 4ක් කරලා පෙන්නන්නම්. ඒතර 4ක් කරලා මම ඇවිල්ලා මෙතනට රිෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම්. අන්න එතකොට ඔයාලට පේනවා ඇති මෙතනත් තරු 4යි ආවේ. මෙතන තරු 4යි ආවේ. මේවා තරු 5 ගානේ තියෙනවා. ඒ වගේම මෙතන ස්ටැට්ස් වල සර්ටිෆිකේෂන් රේට් එක 95කට අඩු වුණා. 100ක් තිබ්බ එක 95කට අඩු වුණා. එතකොට ඔන්න ඔය විදිහට අපිට පෙන්නනවා. ඒතර මෙතන මිලියන්ස් වලින් පෙන්වන හින්දා මේ ට්‍රාන්සැක්ෂන් වැලියු එක පෙන්වන්නේ නැත්තේ. මොකද මිලියන්ස් වලින් පෙන්වන තරම් ට්‍රාන්සැක්ෂන් වැලියුස් නැහැ මෙතන තාම. එතකොට මිලියන්ස් වලින් පෙන්වන තරම් ට්‍රාන්සැක්ෂන් වැලියු නැහැ. ඒකෙන් හින්දා 0 කියලා පෙන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඔක බලා ගන්න පුළුවන්. එතකොට ඔය තමයි අපේ හෝම් එකේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක. එතකොට අපි හෝම් එක ප්‍රෝග්‍රෑම් කරේ මෙතනදී අපිට මේ විදිහට දේවල් ටික වැටෙනවා. එතකොට අපි අපේ මේ විදිහට දාගත්තු දේවල් තමයි පෙන්වන්නේ. එතකොට අපේ ප්‍රොඩක්ට් ටේබල් එකේ ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා. එතකොට මෙතනින් අපේ මේකෙන් එනවා මෙතන ඕඩර් ID එකට මේ ඕඩර්ස් ටිකෙන් ෆීඩ්බැක් එකට මෙතනට එනවා. ඔන්න ඔය තමයි අපි ඔක හදාගෙන තියෙන්නේ. එතකොට user profiles එකේ මේ විදිහට තියෙනවා. ප්‍රොෆයිල් එකට දාලා URL එක avatar URL එක. එතකොට ඔය විදිහට අපි අපේ හෝම් පේජ් එක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා. ඉතින් අපි දැන් හෝම් එකේ වැඩත් ඔක්කොම ඉවරයි. අපි ඊළඟට අලුත් කොටසකින් හම්බෙමු.